මේ 2018 සීක්‍රගාමී බම්බලපිටිය නගර මැද්ද මේ 1901 මන්දගාමී බම්බලපිටිය ගම් මැද්ද එක දවසක ඉර පායද්දී සිතාතියේ නැගෙමින් පැවතුන සිංහල ප්‍රභූ සමාජය ධර්ම සාකච්ඡා කළ බම්බලපිටිය වැලිපාරේ ධර්මශාලාවට පැලෑනේ සිරි වජිරඥාන යතිවර වජ්‍රාලෝක අභ්‍යුපගමනය දර්ශනය වීය. එක්දහස් නමසය දහට උදාවිය පැලෑනේ ධර්මාලෝකය සෙත්කාතාවක් වී සිරි වජිරාරාම ධර්ම පන්තිය ජනතාකර්ශණයට පැමිණියේය. ස්වදේශික සිංහල බෞද්ධයා එංගලන්ත පාලනය සහ ප්‍රථම ලෝක සංග්‍රාමයේ රුදුරු පීඩාවෙදී යුගාන්ධකාරයයි. එකී අනවරත කුරිරුකම් සීමා රහිතවම විඳමින් සිරි වජිරාරාම දහම් පාසල පටිසෝතගාමී යාත්‍රාවක යෙදෙනි. පැමිණි කාලය කෙවිනි. සිතාතියේ සිළුමිනව බම්බලපිටිය වජිරාරාමය සිරිමත් කළ පරම පූජනීය පැලෑනේ සිරි වජිරඥාන මහානායක මාහිමිපාණන්ගේ ජීවන කාලයාත්‍රාව සමාප්ත විය. ඉක්මිතිව උන්වහන්සේ උපතගෙනා වජිරාරාම දහම් පාසලට සීලෝපේත නාරද මාහිමිපාණෝත උත්තරීතර මහානායක මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණෝත නාවුටුන්නේ ගුණසිරි නාහිමිපාණෝත තිරිකුණාමලේ ආනන්ද මාහිමිපාණෝත රන්නිර රැගෙන පැමිණියහ. ධර්මශාලාව මහෝකයක් වීය. උල්පත් ධාරකාතරයට ධර්මපාඨශාලාව මව්හත් වීය. ඒ මඩලතට පියදස්සි නාහිමියන්ගේද ගංගොඩවිල සෝම හිමියන්ගේද දික්වැල්ලේ මහින්ද හිමියන්ගේද භක්තිවන්ත පරාර්ථකාමය ශ්වේත විලක් මෙවීය. ඒ විල්දියෙහි පිපි පඹුරන මෙත්තෙය හිමි බෝසත්කම සියපතක් විනි. සිත කය වචනය සුසිරිත ගුණ නැන සච්චිත හැදියා කුසලතා සපිරේ සජ්ජනයන් නොපදවන මේ පරමාදර්ශී ධර්මාංජලිය නාරද මාහිමියන්ගේද අම්පිටියේ සිරි රාහුල මාහිමියන්ගේද දික්වැල්ලේ මහින්ද හිමියන්ගේද සිරිමෙවන් පියසිංහ සිරිමතුන්ගේද දරණාගම කුසලතම්ම හිමියන්ගේද කඹුරුගමුවේ මහානාග හිමියන්ගේද මීකුඩ සුකිත හිමියන්ගේද තුන්කල් දැකුමින් ආඩ්‍යය. හැදෙන දරුවෝ යනු පිපෙන පියුම්ය.
එය සත්‍යවී චිරපතල විකුමැත්තන්ගේද පාලකයන්ගේද සිටුවරයන්ගේද ස්වකීය ජීවිතවල ධර්ම ශාස්ත්‍ර සමය වජිරාරාම දහම් පාසලේදී පොහොනි විය. වජිරාරාම දහම් දරුවෝ එකිනෙකා පරයා නැගිටෙන සර්වාකාර තරඟකාරී රටාවලින් විනිර්මුක්තය. එය පරම වජ්‍ර ප්‍රතිපත්තියකි. එවන් ශාස්ත්‍ර පොළවක් සිපගන්නා මේ ළමා පියවර හෙට රටට උදා කරන්නේ පන්සිල් මල්දමක් කරගත් සීල සංවෘතව දිවිය සුවඳ කරගත් පිදිය යුත්තන් පිදීම භක්තියක් කරගත් සහජීවන ප්‍රතිපදාව සන්තුෂ්ටිය කරගත් ආගමාලීය ස්වදේශ වත්සලීය ජාතිකාභිමානීය ස්වභාෂානුරාගීය විනයදර සහ ධර්මදර ඍජුපටිපන්න රූපාලංකාරයකි. ධර්මශාලාව සදාතන මහා පුදුසාධකයව රූපාන්තරණය වී පෙළපොතෙහි සිට ධර්මාචර්ය දක්වා ධර්මශාස්ත්‍රයට පරමාතර වජිර දරුවන්ට බෞද්ධ නායකත්වයක හැඩරුවද රිදී හඬක චතුරකමද සංවරකමක රසඳුනද පරෝපාකාරයක ආශ්චර්යද අකුරුවලට පිටතින් ආස්වාදනය වේ. මෙකී සද්ධර්ම පාසල නිදහන් පොළොවක් වන්නේද සුවිශුද්ධ දියමන්ති මාණික්කයක් වන්නේද ජන සමාජයට උරුම කරන නව පරම්පරාවේ සුදාදවල සුජාත බව නිසාමය. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායක පඬිවර යතිවරුන්ගේට 100ක් නැනතර ගුරුවර ගුරුවරියන්ගේට දෙදහසක් ගුණතර බාලක බාලිකාවන්ගේට සමුදයාර්ථය දහම් පාසල් පරමාදර්ශය සුනාතධාරේත චරාත ධම්මේ අසව් දරව් හැසිරෙව් එදම්හි ශාක්‍ය මුනීන්ද්‍ර පාඨය සාක්ෂාත් කිරීමට පිළිවෙත් පිරීමයි. ද බෝසත් හා බෞද්ධ ළමයා දිත්ව සංග්‍රාමය ග්‍රන්ථ දේශීය ළමා සමාජයට පිදුම් කොට සාරපෝෂිත පොත්කුලක පරමානන්දය පාඨකයනට සංග්‍රහ කොට බෞද්ධ දර්ශනවාදය විභූතිමත් කරන වජිරාරාම දහම් පාසල ලාංකේය දහම් පාසල් මහාවංශයෙහි ස්වර්ණ පරිච්ඡේදයක් අවිවාදිතව ලියයි.
සිරි වජිරාරාම දහම් පාසල මල් පෙරහරින් ඇරඹ චත්තමානවක ගාථාවලින් නිමාවන රිවිතාට ගෙවා දමන පැය 5ක කාලයාමයක් නොමවී සිහිය නම් සතිපාසලට සමවත්ව හැක්කාද නොහැක්කාද එකම බිමක හිඳවන ඇත්තාටද නොඇත්තාටද සම ලෙස සලකන හීනමානයද අධිමානයද පසෙකලන බාලක බාලිකා සහෘද ප්‍රේමය සච්චිත විස්මිත පාඩම් බිමක් වන හේනි. අතීතයට හරසරපාන වර්තමානය සැනින් අතීතයම සින්න කරගනී. මේ අභිමන් සියවසටද ඒ ධර්මතාව පොදු ධර්මතාවයකි. එනිසා මිනිහා හදා රටහදන වීර්යයෙන් සදහම සවිමත් පරම්පරාවක් මිනිසි දහම් සරු ශ්‍රී ලංකාවක් සිරි වජිරාරාම දහම් පාසල් සියවස් උදානය නව්‍ය සියවසට හෙට පතන නව්‍ය චින්තාවයි.